එතන ලෑන්ඩ් කරගත්ත ටක් ගාලා යන් එතෙන්ට හොයාගෙන. ඒ ටක් ගාලා යමු. උඹ මේ පැත්තෙන් වරෙන්කෝ මම මෙහෙන් එන්න බලා. ඩ්‍රෝන් එකේ බැටරි බැස්සා. ඊට පස්සේ අපි මේ ඩ්‍රෝන් එක හොයාගෙන යන ගමන් මේ විදියට තමයි හොයාගෙන යන්නේ. අද නම් ටෙස්ට් කරන්න ගිහිල්ලා කෙලයි ඒ වගේ. අර 128යි බැටරි. එහෙම අවුලක් වුණොත් අර පැත්තේ ලෑන්ඩ් කරමුනේ. අඩෝ එහා පැත්තේ තමයි අයිස් බාන්නේ. තව කිලෝමීටර් මචං 1.4ක් තියෙනවා. ඔව් බා 117යි බැටරි බා. 10 දී ලෑන්ඩ් කරනවා. නෑ මෙතන එහා පැත්තේ ලෑන්ඩ් කරමුනේ. උලම්බු. ඔන්න දැන් එතන ලෑන්ඩ් කරගත්තා. Critically low battery warning. Landing. එතන ලෑන්ඩ් කරගත්ත ටක් ගාලා යන් එතෙන්ට හොයාගෙන. ඒ ටක් ගාලා යමු. ඈ මෙහෙන් යන්නද? අර එහා කොනේම බා. සිරාවට ඒ ඩ්‍රෝන් එක කවුරු හරි අරන් යයිද දන්නේ නැහැ නේ. උඹ මේ පැත්තෙන් වරෙන්කෝ මම මෙහෙන් එන්න බලා. නෑ මෙහෙන් යන්න පුළුවන් මට හිත මේ අයිනදී. සිරාවට එන්න ටක් ගාලා යමු. ඩ්‍රෝන් එකේ බැටරි බැස්සා. ඊට පස්සේ අපි අපිට ටයිම් මදි වුණා මේ එතනම ලෑන්ඩ් කරා. මේ ඒ කියන්නේ මේ වැවේ එහා පැත්තේ ලෑන්ඩ් කරේ මේ වෙනන්නේ. දැන් මේ ඩ්‍රෝන් එක හොයාගෙන යන ගම. ඒ දුන්න. Critically low battery warning. ඕකේ. මේ ඩ්‍රෝන් එක හොයාගෙන යන ගම දැන් තියෙන්නේ ඩ්‍රෝන් එක මේ පැත්තේ මේ වැවේ එහා පැත්තට ආව අපි. හොයාගෙන ඉඳලා අර එහා කොනේ තමයි මේ ඩ්‍රෝන් එක ලෑන්ඩ් කරේ. අපි අර පැත්තේ ඉඳලා තමයි ආවේ. ගෙන්න ගන්න බැටරි මදි වුණා. බලමු. කවුරුවත් නැති තැනක තමයි ලෑන්ඩ් කරේ මේ. මේ විදියට තමයි හොයාගෙන යන්නේ. දැන් රිමෝට් එක ඔෆ් වෙලා තියෙන්නේ. දැන් මෙතනින් මේ ෆයින්ඩ් මයි ඩ්‍රෝන් කියලා දීලා ඉවරලා මේ දෙන්න Google Map එකේ දීලා ඕපන් කරලා මේ තියෙන ස්ටාර්ට් දෙන්න. Head northeast. Continue for 1.5 kilometers. තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් මේ බලා ගන්න පුළුවන්. සාමාන්‍ය වැවේ මැද තමයි ඉන්නේ. එන්න මේ තව ටිකක් එහා තමයි තියෙන්නේ. තව යන්න ඕනයි. තව ටිකක් ඉස්සරහා තමයි මේ පෙන්නන්නේ මේ අපි ඉන්න තැන මේ වාහනයක් වගේ පෙන්නන්නේ අපි ඩ්‍රෝන් එක තියෙන තව ඉස්සරහා. මේ වැවේ මේ හා පැත්තේ ඉඳලා තමයි අපි මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරේ. තව ටිකක් ඉස්සරහා. මට පේන්නේ එහා පැත්තේ. ඔතනින් එහා පැත්තට යමු බා. ඔතෙන් දකුණේ මචං. අර තියෙන ලෑන්ඩ් කළා. අර බලා ගන්න පුළුවන්ද මේ? මෙතන තමයි ලෑන්ඩ් කරේ හදිසියෙ. අම්මෝ එන්න
අඩේ ඒ ප්‍රොෆෙලහිකට මුකුත් වෙලා නෑ මේ පිට්ටෙන්න හින්ද කිසිම අවුලක් නෑ මේ ඔයාගෙන ආයේ අර එහා කොනේ තව කිලෝමීටර් එකහමාරක් විතර තිබ්බෙන්න මෙතන තමයි ලෑන්ඩ් කරේ අඩෝ තාම වෙවුලනවා බා කිසි අවුලක් නෑ මේ ඩැමේජ් දැන් ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් දැන් හිතන්නකෝ අපි සාමාන්‍ය ඩ්‍රෝන් එක ෆ්ලයි කර ඉද්දි එකපාර බැටරි ලෝ වෙනවා දැන් මට වුණා වගේ බැටරි ලෝ වෙනවා ඒ වෙලාවට ඔයාලා ළඟම සාමාන්‍ය 120ක් වගේ තියෙද්දි ගෙන්න ගන්න සාමාන්‍ය ඔයාලට හිතා ගන්න පුළුවන් නම් ගෙන්න ගන්න බැරි දුර තමයි මේක ඩ්‍රෝන් එක තියෙන්නේ කියලා ඔයාලට හිතා ගන්න බැරි වුණොත් ඒ කියන්නේ සෝරි වචන කියවෙන්නේ නැහැ මොකද හේතුව අර දැන් බය වෙලානේ හිටියේ ඒකේ හින්දා මේ සාමාන්‍ය ඔයාලා හිතන්නකෝ දැන් අපිට ඩ්‍රෝන් එක ගෙන්න ගන්න බැරි දුරක තමයි තිබ්බේ ඒ අන්නේ වෙලාවට අනිවාර්යෙන්ම ඔයාලා සාමාන්‍ය 120ක් වගේ තියෙද්දි ඩ්‍රෝන් එක සාමාන්‍ය අපි මේ ඒ කියන්නේ ලෑන්ඩ් කරගන්න අනිවාර්යෙන් ඒ ළඟම තැනක ලෑන්ඩ් කරගන්න නැත්තම් මේ ඩ්‍රෝන් එක දැන් මට අනිවාර්යෙන් මන් දන්න මෙතන ඉඳලා ගෙන්න ගන්න බෑ අනිවාර්යෙන් වතුරට වැටෙන්න සම්භාවිතාවක් තියෙනවා මම ගෙන්න ගන්න කියන ඒක හින්දා තමයි මම මෙතන ලෑන්ඩ් කරගත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් එකත් එහෙම තියෙනවා අන්න ඒක හින්දා මේ අනිවාර්යෙන් මේ වගේ අවස්ථාවක හරි ගියේ නැති වුණොත් ඉතින් අනිවාර්යෙන් ඒ කිට්ටුව තියෙන සාමාන්‍ය පිට්ටෙන් එක ලෑන්ඩ් කරගන්න මම කරා වගේ ඔයාලා පිට්ටෙන් එක ලෑන්ඩ් කරගන්න නැත්නම් අනිවාර්යෙන්ම මේ ඩ්‍රෝන් එකට ඒ කියන්නේ මොකක් ලොකු අනතුරක් වෙන්න පුළුවන් එහෙම නැති වුණොත් හරි අම්මෝ ඔයාගේ ඩ්‍රෝන් එකක් රෙජිස්ටර් කරගන්න බැරි වුණා නම් අපිට කතා කරලා ඉහරහා රෙජිස්ට්‍රේෂන් එක කරලා දෙන්න පුළුවන්. හැබැයි මතක ඇතුව කියන්න ඕනේ මේක ඔයාලට තනියෙන් කරගන්න පුළුවන්. තනියෙන් කරගන්න අමාරු කියන අයට තමයි අපිට කතා කරන්න කියලා අපි කියන්නේ. නැත්තම් කෙනෙක් කියයි මේක මොකටදයි අපි කරලා දෙන්නේ කියලා. අනිත් එක මේ ඉන්ෂුරන්ස් එකත් අපි හරහා කරගන්න පුළුවන් දැන්. ඒකින්ද මේ ඉන්ෂුරන්ස් එකටත් අපිට කතා කරන්න.